මේ වන විට මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය අපේ දොරකඩටම පෙමිණ තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ඉරාන නාවික හමුදාවට අයත් සියලුම නෞකා විනාශ කරන ලෙස ලබා දී ඇති දැඩි නියෝගයකට අනුව ශ්‍රී ලංකාව ආසන්න මුහුදේදී ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවකට ඇමරිකානු හමුදාව විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම පුවත වාර්තා වීමත් සමග විවිධ මතවාද පතිර ගිය අතර ඉන්දියාවේ ප්‍රකට වියෝන් රූපවාහිනී නාලිකාව වාර්තා කර සිටියේ මෙම ඉරාන නෞකාව කොළඹ වරාය තුල සැඟවී සිටින බවයි. නමුත් අපට ලැබෙන ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග අනුව එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු වී තිබෙනවා. කොළඹ වරාය තුල එවැනි ඉරාන නාවික හමුදා නෞකාවක් නොමැති බවත් එය හුදෙක් පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් බවත් අප විශේෂයෙන්ම මතක් කළ යුතුයි. අප සෑම විටම උත්සාහ කරන්නේ සත්‍ය තොරතුරු ඔබ වෙත ගෙනීමටයි. නමුත් ඛේදවාචකයේ සිදු ඇත්තේ ගැඹුරු මුහුදේදී. ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති පරිදි ඇමරිකානු සබ්මැරීනයක් විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරයෙන් ඉරාන නෞකාවේ සිටි පුද්ගලයන් 80 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා. මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඇමරිකානු නාවික හමුදාව විසින් මෙම ප්‍රහාරය සඳහා ඔවුන් සතු ප්‍රබලතම MK-48 ටොපීඩෝ වර්ගයේ අවියක් භාවිතා කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම ටොපීඩෝ ප්‍රහාරයෙන් පසු නෞකාව මුහුදුබත් වී ඇති අතර එහි සිටි තවත් පුද්ගලයන් 140 දෙනෙකු පමණ මේ වන විට අතුරුදන් වී තිබෙනවා. ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව මෙවැනි යුදමය ගැටුමක් සිදුවීම අපේ රටේ ආරක්ෂාවට මෙන්ම කලාපීය සාමයටද විශාල තර්ජනයක්. ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයත් සමග ඉරානය ඉදිරියේදී මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද යන්න මුළු ලෝකයම අවධානයෙන් බලා සිටිනවා. යුද්ධයෙන් පලා යමින් සිටි බව කියන මෙම නෞකාවට මෙවැනි දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම පිටුපස්ස ඇති සැබෑ දේශපාලනික හේතුව කුමක්ද? එය ලෝක යුද්ධයක ආරම්භයද? මෙම අවාසනාවන්ත සිදුවීමෙන් අතුරුදන් වූ 140 දෙනා සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව අප විමසිල්ලෙන් සිටිනවා. යාළුවනේ, යුද්ධයක නරකම ප්‍රතිඵලය තමයි මෙලෙස අහිංසක ජීවිත හිමිවීම. මේ සිදුවීම ගැන ඔබේ අදහස කුමක්ද? ඇමරිකාව ලංකාව අසලදී මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම සාධාරණද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ උණුසුම් පුවත් සහ සත්‍ය විශ්ලේෂණ දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.